සාමාන්‍යයෙන් ඔයාලට ඉතාලම සංකීර්ණයි කියලා හිතන කොටසක් තියෙනවා කියලා හිතන්නකෝ ඕනෙම සබ්ජෙක්ට් එක. ඉතාලම සංකීර්ණයි කියලා හිතන කොටසක් තියෙනවා මොනවා හරි. දැන් ඒ වගේ එකක් වුණත් ගොඩ දාන්න පුළුවන්. ඔය මට එහෙම මේ හම්බෙලා තියෙනවා කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ සෙමෙස්ටර් 8 එකේ, ඒ කියන්නේ අන්තිම අවුරුද්දේ මේ ඉතාලම සංකීර්ණ විෂයන් තියෙනවා. ඒ කියන්නේ ඒවා තේරුම් ගන්න මාර අමාරුයි. හරිද? ඒ කියන්නේ එක එක සංකීර්ණ විෂයන් තියෙනවා. මට මතක කියන්නේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් කිව්වොත් ඔය පවර් ඉලෙක්ට්‍රොනික්ස් කියලා එහෙම නැත්නම් මැෂින් ලර්නින් කියලා එහෙම විෂයන් තියෙනවා. හරිද? නැත්නම් අපිට තිබ්බා ඉලෙක්ට්‍රිකල් මැෂින්ස් ඇන්ඩ් ඩ්‍රයිව්ස් කියලා විෂයක්. එහෙම එහෙම තිබ්බා. කියන්නේ ඒවා ඇත්තටම අර ඔයාලා ඒකේ ලෙක්චර් ස්ලයිඩ් එකක් කරලා නෝට් එකක් කරලා දැක්කොත් ට්‍රැක් පයින්නවා. හරිද? කියන්නේ අර එච්චරටම ඒවා අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරු දෙයක් වුණත් මට තේරිච්ච දෙයක් තමයි දැන් අපි මුල්ම වතාවට බලනවානේ. ඒ කියන්නේ හිතන්න ඒවා මාර අමාරුයි තේරුම් ගන්න. ඒකත් දාගන්නේ මාර අමාරුයි වගේ සබ්ජෙක්ට් එකකට. එතකොට දැන් ඒ වගේ එකක් ඔයා මුලින්ම බලනවා. දැන් හිතන්නකෝ යම් සබ්ජෙක්ට් පාර්ට් එකක් තියෙනවා මුලින්ම බලනවා. ඔයාට එහෙම ලොකුම අදහසක් එන්නේ නැහැ. හොඳටම තේරෙන්නේ නැහැ. ඒක සම්බන්ධ රෙකෝඩින් එකක් හරි නෝට් එකක් හරි බලාගෙන යනකොට මුලින්ම හොඳටම තේරෙන්නේ නැහැ. මම මේ කියන්නේ අර ඔයාට ඔයාගේ මට්ටමත් එක්ක තේරුම් ගන්නව අමාරු දේවල් කියලා දෙයක් තියෙනවා නම් මෙහෙම කරන්න. සමහර ළමයින්ට එහෙම නැති වෙන්න පුළුවන්. මොකද ඒ ලෙවල් වලදී ඇත්තටම සමස්තයක් විදිහට ගත්තාම ඒ ලෙවල් වලදී ඇත්තටම එහෙම ගොඩාක් අමාරු දේවල් නැති තරම් සාපේක්ෂව ගත්තාම. ඒත් හිතන්නකෝ ඔයාට මොකක් හරි අමාරු පාඩයක් තියෙනවා කියලා. ඔයා ඒ පාර්ට් එක මුලින්ම බලන්න ටිකක්. ඒ කියන්නේ නෝට් එකක් හරි වීඩියෝ එකක් හරි බලන්න, රෙකෝඩින් එකක් හරි බලන්න. බලලා එහෙම හොඳටම ගණන් හදන්න පුළුවන් තරම් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් මොකක් හරි දෙන්නට පැය දෙකක් අරන් බලනවා කියලා අත් දවසේ ඊට පස්සේ ඒ වැඩේ දවස් දෙකක් විතර අතහැරලා දාන්න. අතහැරලා වගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන අනිත් සබ්ජෙක්ට් වල වැඩ, මේ සබ්ජෙක්ට් එකේ තියෙන අනිත් වැඩ එහෙම කරගෙන යන්න. කරගෙන ගිහලා දවස් දෙකකට විතර පස්සේ ආයෙ සැරයක් අරගෙන බලන්න. එතකොට මුලින් ක්ලික් වෙච්ච නැති මුලින් අවබෝධ වෙච්ච නැති වෙච්ච දේවල් ටික තේරෙන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ හැමදාම හැම පාඩමකට මේක කරන්න කියලා නෙමෙයි. ඔයාලට ඉතාලම සංකීර්ණ පාඩම් කොටසක් තියෙනවා නම් මොන හරි විෂයයක මේක කරන්න. ඒක හරියනවා. හරිද? මුලින්ම බලනවා. ඒක වීඩියෝ එක හරි දැන් රෙකෝඩින් එහෙම තියෙනවනේ. ධාරා විද්‍යුතය කියන්නකො මොකක් හරි පාඩ එකක් ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයා ඒක බලනවා මුලින්ම. බලලා දල වශයෙන් අදහසක් ගන්නවා. අරගෙන දවස් දෙකක් විතර තියෙනවා. ඔය පළවෙනි පාර ඇත්තටම නිකන් හයි ස්පීඩ් දාලා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. නිකන් 2x වගේ දාලා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. බලලා දවස් දෙකක් විතර ඇරලා අනිත් පැල ටික කරලා ඉවරලා ආයෙසරයක් දවස් දෙකකින් විතර ආයෙසරයක් කරක බලන්න. ඒ පාර බලද්දි ඔයා දන්නවනේ දැන් මුල් පාර බැලුවහම දල වශයෙන් ඔයාට අවබෝධය තේරෙන්නේ නැහැ. නමුත් අර මෙන්න මේ පාර්ට් වල වැදගත් දේවල් තියෙනවා කියලා මූලික අවබෝධයක් තියෙනවනේ. දෙවෙනි පාර බලද්දි අර ටික පොඩ නවත්ත හිමීට හරි ස්පීඩ් එකෙන් දෙවෙනි පාර බලන්න. බලන ගමන් ටික ටික වීඩියෝ එක පෝස් කර කර ඔයා හිතන්න තියෙන දේවල් හිතන්න. මේක මේ හැම පාඩමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේකට ගොඩක් වෙලා යනවනේ. ඒ නිසා දෙවෙනි පාර බලද්දී ඔයා හොඳට හිතන්න ඒ කියන දේවල් ගැන හිතන්න. මොකක් හරි දෙයක් එක කනකින් අහලා අනිත් කනකින් යවන එක වෙනයි. ඒක ගැන හිතන එක වෙනයි ඈ. ඒ දෙක දෙකක්. දැන් අමාරු සබ්ජෙක්ට් එකකදී තේරුම් ගන්න දෙයක් තියෙන සබ්ජෙක්ට් එකකදී ඔයා හිතන්න ඕනේ. එතකොට දෙවෙනි පාර බලද්දී ඔයා පළවෙනි පාර ඔය 2x වගේ දාගෙන බලන්න යන්න. දෙවෙනි පාර ඔයා මේ පාර්ට් හොඳට නවත්ත ඒ පාර්ට් එක ගැන හිතන්න. දෙවනි පාර ඉවර වෙද්දී ඔයාලට සෑහෙන්න දෙයක් තේරෙනවා. 75ක් 80ක් තේරෙනවා. නමුත් සාමාන්‍යයෙන් තනියෙන් හොඳට ගාණක් හදාගන්න පුළුවන් තරමට තේරෙන්නේ නැහැ. නමුත් 80ක් 90ක් තේරෙනවා දෙවනි පාර බලද්දී මේ විදියට. තුන්වෙනි පාර ආයි වීඩියෝ එක බලන එක නෙමේ ප්‍රධානම දේ. තුන්වෙනි පාර ඔයා කරන්න ඕනේ ඒ පාර්ට් වලින් තියෙන ගණන් වල ඩිස්කෂන් එකක් බලන ගමන් දැන් පාන්තිය මැද්දේදී හදපු ගණන් නම් ධාරා විද්‍යුතේම අපි ගණන් සෑහෙන්න හැදුවානේ. තවත් හදන්න තියෙනවා. සෑහෙන්න හැදුවනේ ඒවා ස්ක්‍රෝල් ඒවා ඒ පාර්ට් අරගෙන ඒ පාර්ට් වල ගණන් වීඩියෝ එකෙන් බලන ගමන් ඔය තනියෙන් හදන්න. ඔය තුන්වෙනි පාර බලන්න ඕනේ. එතකොට දෙවෙනි පාරටත් තව ටික දවසකට පස්සේ ඒ කියන්නේ දැන් පළවෙනි පාර බැලුවා දවස් දෙකකට පස්සේ දෙවෙනි පාර බැලුවා. තව දවස් දෙකකට පස්සේ තුන්වෙනි පාර බලන ගමන් ගණන් හදන්න. එතකොට ඔයාගේ මට්ටමේ එකපාර තේරුම් ගන්න අමාරු කන්ටෙන්ට් වල පට්ටම ලේසියෙන් තේරෙනවා. හරිද? ඔයාගේ ලෙවල් එකට එකපාරට තේරුම් ගන්න අමාරු කන්ටෙන්ට් එකක් තිබුණොත් දැන් අපි කොච්චර කිව්වත් පළවෙනි පාරම හොඳට හිත තේරුම් ගන්න කියලා එක හැම වෙලාවෙම හරියටම කරන්න බෑනේ හැමෝටම. මම මේ කියන්නේ ඕනෙම කෙනෙක්ට හරියන දෙයක්. තුන්වෙනි පාර විතර වෙද්දී ඔයාට වැඩේ අවබෝධයෙන් තේරෙනවා. ඔයාට ගණන් හදාගන්න පුළුවන් වෙනවා. හරි? ඒ නිසා අමාරු සබ්ජෙක්ට් පාර්ට් ටික ඕනනම් වෙන් කරලා දැන් හිතන්න කොච්චර කරත් ඔයාට අමාරු පාර්ට් එකක් තියෙනවා කියලා. ඒ පාර්ට් ටික වෙන් කරලා ඔහොම වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ටික හිමීට එහෙම කරගෙන යන්න ප්ලෑන් එකකට දාගන්න. ඒතර ඔය ඕනේ අමාරු එකක් තේරෙනවා. මාරම සංකීර්ණයි කියලා හිතච්ච ඒවා පව ලේසියෙන් තේරෙනවා. හරිද? ඒ කියන්නේ ඕවා කැම්පස් ගියාට පස්සේ පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් ඉංජිනේරින් මෙඩිසින් කරනවා නම් මෙඩිසින් වලදී නම් එහෙම තේරුම් ගන්න අමාරු දේවල් මම දන්න තරමින් නෑ. ඒකේ තියෙන්නේ කන්ටෙන්ට් එක ගොඩක් වැඩි. ඒතකොට ඔයාලා ප්‍රැක්ටිස් එක මතක තියාගන්න හැකියාවල් ඒව වැදගත් වෙනවා.
ඒනොට ඉංජිනේරින් කරනවා නම් එහෙම තේරුම් ගන්න අමාරු concepts ඕන තරම් තියෙනවා. විශේෂයෙන් වර්තමාන සිලබස් වල දැන් ඉස්සර සිලබස් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ කාලේ ඉංජිනේරින් සිලබස් නෙමෙයි මේ. දැන් 2017 ලෝකේ හොයාගත්ත දේවල් පවා දැන් උගන්වනවා concept විදියට. ඔය දැන් අලුත් ඉංජිනේරින් සිලබස් සම්පූර්ණයෙන් වෙනස්. ඔක්කොම ඒ කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රිකල් කරත් software කරත් මොනවා කරත් AI ගැන ලොකු පාර්ට් එකක් උගන්වනවා. ඒතර AI තේරුම් ගන්නවා කියන්නේ neural networks, machine learning, deep learning කිය තියෙනවා. ඒවා තේරුම් ගන්න එක සංකීර්ණයි. ගොඩක් AI based engineering එකක් තමයි දැන් තියෙන්නේ මොන engineering කරත්. electrical කරත් එච්චරයි, electronic කරත් එච්චරයි. AI තියෙනවා සෑහෙන්න. ඒතර AI තේරුම් ගන්නවා කියන්නේ ටිකක් ලොකු දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒ නිසා content එක campus ගියත් හොඳ content එකක් තියෙනවා. ඒ නිසා දැම්මම පුරුදු වෙන්න ඒවට අර අමාරු දෙයක් වුණත් ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඔය කිසි දෙයක් ඇත්තටම අමාරු නැහැ. ගොඩක් ලේසි අර එක එක ක්‍රම පාවිච්චි කරගත්තොත් එහෙම හරියට තේරුම් ගැනීම සඳහා කටපාඩම් කරන්න එපා තේරුම් ගන්න. ඉස්සරහට පුළුවන් තරම් ගණන් හදන ඒවාට අවධානය දෙන්න. ඒ කියන්නේ ඔයා ගණන් හිත හදන්න. ඔය කියන තරම් A level අමාරු නෑ. A level කියන එක ඔයා හරියට මේකට අවශ්‍ය වෙලාව දුන්නොත් එහෙම දවසකට යම් වෙලාවක් දීලා මහන්සි වුණොත් එහෙම ඇත්තටම සිම්පල්ම දෙයක්. ගොඩක් ළමයි එහෙම අමාරුයි කියලා කියන්නේ ඔයා ඒකට අවශ්‍ය වෙලාව දෙන්නේ නැහැ. ඔයා දෙන වෙලාවේ ඔයා කරන්නේ වෙන මානව පාරක් ගහගෙන ඉන්න එක. පැය 5ක් විතර පාඩම් කරා කියනවා පැය 4ක් විතර වෙන ලෝකෙක ඉඳලා දෙන්නේ. ඵලදායී වැඩ කිරීමේ පැය ගන්න එකයි. පැය 4ක් විතර වෙන වෙන දේවල් ගැන කල්පනා කරලා කෝටි 47ක් ඇතුළත මොකද කරන්නේ? කියන්නේ මානව පාරක් ගහගෙන ඉඳලා දෙන්නේ. ඒ නිසා මේක හරි ලේසි වැඩක්. ඇත්තටම ඒ කියන්නේ ෆයිනල් පේපර්ස් වලට වැඩ කරන්න කලින් මම මේ කියන්නේ ෆයිනල් පේපර්ස් වල හොඳට ලෑස්ති වෙලා ඉන්න ලියන්න. හොඳට ලෑස්ති වෙලා ලියන්න පළවෙනි පේපර් හිතන්නකෝ ලකුණු 10යි ආවේ කියලා ලකුණු 20යි 30යි කියන්නකෝ හිතන්නකෝ ලකුණු 80ක් ගන්න බලාගෙන ආව ලකුණු 60යි ආවේ කියලා. එක එක මට්ටමේ ළමයි ඉන්නවනේ. එතකොට පේපර් පළවෙනි පේපරේ වෙච්ච වැරදි ටික ගෙදර ගිහිල්ලා හරියට තේරුම් ගන්න. මොකක්ද උනේ? මොකක්ද ඇයි මේක වැරදුනේ කියලා. ඊට පස්සේ දෙවෙනි පේපර් එක තව ටිකක් හොඳට ලියන්න. ඔහොම තුන්වෙනි පේපර් එක හතරවෙනි පේපර් එකෙද්දී ඔයාලට පර්ෆෙක්ට් වෙන්න පුළුවන්. දැන් ගේම් එක තියෙන්නේ දැන් දවස් 130 ගානයි තියෙන දැන් සම්පූර්ණයෙන්ම අර නිකන් ගිනි අරන් වගේ වැඩ කරන්න ඕනේ. ෆුල් බහැලා වැඩ කරන්න ඕනේ. දැන් නම් නිකන් කාලේ කකා ඉන්න එපා. වෙලාව නාස්ති කරන්න එපා. දැන් නම් යකා වගේ වැඩ කරන්න. එච්චරයි. හරි. පුළුවන් තරම් ගණන් හදන ගමන් හරියට වැඩ ටික කරගෙන යන්න පන්ති වැඩත් එන්න තව වැඩි වෙනවා. ඒ කියන්නේ ගණන් හදන ඒවා තියෙනවා. අරවා මේවා තව ෆයිනල් පේපර් ඩිස්කෂන් ආවට පස්සේ ඒවයි පැය ගාන වැඩි. එතකොට ඒවට වැඩි වෙලාවක් දෙන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කාලය හරියට කළමනාකරණය කරන්න අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති කරන්න එපා. හැබැයි සතියකට පොඩි වෙලාවක් විතර පොඩි විවේකයක් ගන්න. මොකද ඒක අපේ සතිය පවත්වා ගැනීම සඳහා වැදගත්. ඒක සතියෙන් සතියට. දැන් සති ගත්තොත් හරි පොඩ්ඩයි නේ තියෙන්නේ නේ. සති ගත්තොත් එහෙම සති 30ක් විතරනේ තියෙන්නේ. සති 30 ගාණක් නේද? 30ක් නෑ. මොනවද 30ක්ද? හත් වාරයක්. සති 20කට අඩු ගාණක් තියෙන්නේ. සති 17 19ක් වගේ තියෙන්නේ. සති 19ක් කියන එක නිකන් මේ බලද්දි මේ එකපාරට හෙට බලද්දි සති 5යි ඈ. එහෙම යනවා ඒ වෙලාව. ඒ නිසා මහන්සි වෙන්න වැඩ කරන්න. හරි.